සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ සිනමා ප්ලස් YouTube channel එකට. අද අපි අරන් ආවේ 2016 ආව ධ්‍රුවංගල් 16 කින සුපිරිම දෙමළ චිත්‍රපටිය. මේ කතාව පටන් ගන්නේ දවසක් රෑ බීලා එන කොල්ල තුන් දෙනෙක්ගෙන්. ඒ කොල්ල තුන් දෙනා වාහනයකට මිනිස්සෙක් හැපිලා මැරෙන සිදුවීමක් දකිනවා. ඇත්තටම මේ තුන් දෙනා අර මිනිමරුව හංගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒ සිද්ධිය වෙන අතරතුරදීම පාර එහා පැත්තේ තවත් මිනිස්සෙක්ව වෙඩි තියලා ඝාතනය කරලා තිනවා. මේ වගේ සාමාන්‍ය මිනිමැරුම් සිද්ධියක් වටාගෙන කතාවක් වගේ පටන් ගත්තත් ඇත්තටම මේක අපරාධ කිහිපයක් එකිනෙකට සම්බන්ධ වෙච්ච සම්පූර්ණයෙන්ම හිතා ගන්නව බැරි අවසානයක් දෙන කතාවක්. මේ අපරාධේ බාර වෙන්නේ දීපක් කියන පොලිස් පරීක්ෂකවරයාට. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. චිත්‍රපටය පටන් ගන්නේ 2016 ජූලි 22 කොයිම්බතූර් කියන ප්‍රදේශයේ සිදුවෙච්ච සිදුවීමකින්. එදා ගොඩක් අඳුරු වගේම තදින් වැස්ස තිබ්බ දවසක්. මේ වෙලාවේ සුදු පාට කාරයක් ඇවිල්ලා ගෙයක් ඉස්සරහින් නවත්තනවා. ඒ කාරයෙන් එළියට එන්නේ කළු පාට රේන් කෝට් එකක් ඇඳගෙන වෙස් මූණක් දාගත්ත මිනිහෙක්. මේ මිනිහයා කෙලින්ම එතන තිබ්බ ගෙදර ඇතුළට යනවා. මේ වෙලාවේ ගේ ඇතුළේ ඉන්න ජෝඩුවක්. එතන පිරිමි ළමයා ගෑනු ළමයාට විවාහ යෝජනාවක් ගෙනල්ලා තමයි මේ තියෙන්නේ. දෙන්න මොදු මාරු කරගත්තට පස්සේ ආදරෙන් ඉන්නකොට එක පාරටම අර වෙස් මූණක් දාගත්ත කෙනා එතනට එනවා. එයා කොල්ලට ගහලා බිම දානවා. ඒ වගේම ගෑනු ළමයාගේ ඔළුවට පිස්තෝලයක් තියෙන එකත් එක්ක ඒ සිදුවීම ඉවර වෙනවා. ජීවිතේ ඉස්සරහට වෙන දේ හරියට කියන්න බැරි වෙන පුළුවන්. හැබැයි මේ බෙදා ගන්න කතාව මගේ ජීවිතය විතරක් නෙමෙයි. උදාහරණයක් විදිහට කියනවා නම් මට වයස 27 දී රස්සාව ලැබුණු ගමන්ම සල්ලි වගේම මට මගේ ජීවිතේ හැම දෙයක්ම ලැබුණා. ඒ ටික කාලයක් ඇදී මගේ බිරිඳ නැති වුණා. මට ඒක දරා ගන්න බැරි වුණා. කාලෙත් එක්ක මම ඒකට හුරු වුණා. පස්සේ මම හැමදාම සතුටින් හිටියා. මගේ යාළුවෙක් ඇහුවා ඔයා කොහොමද සතුටින් ඉන්නේ කියලා. ඒකට දෙන්න මට උත්තරයක් තිබුණේ නැහැ. මම hina වෙලා වෙන ප්‍රශ්නයකට කතාව හැරෙව්වා. කාලයට හැමදේම සුව කරන්න පුළුවන් කියලා කිව්වා. සමහර දේවල් තියෙනවා කාලයට සුව කරන්න බැරි. ඒක කැලලක් විදියට මුළු ජීවිත කාලෙම අපිත් එක්ක තියෙනවා. ඒක දිහා බලනකොට අඳුරු මතකයන් විතරයි අපේ ඔළුවට එන්නේ. ඒ වගේ වෙලාවට ඒකට මුහුණ දෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ අපි මේ ප්‍රශ්න ගැනම හිත ඒකට ගිල්ලෙන්න පුළුවන්. නැත්තම් මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන ඒකත් එක්ක ජීවිතේ හුරු කරගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් දේශන දෙන කෙනෙක් නෙමෙයි. හැබැයි එක දෙයක් තේරුම් ගන්න පුළුවන්. කර්මය කියන්නේ හැමදාම අපේ පස්සෙන් එන දෙයක් විතරයි. මම ඔබගේ ආදරණීය දීපක් විදිහට විශ්‍රාම ගියපු පොලිස් නිලධාරී දීපක්යාගේ කතාව පටන් ගන්න. මේ ඉන්නේ අපේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය. කතාව පටන් ගත්තේ වෙච්ච සිදුවීම් අවුරුදු 5කට පස්සේ ඉන්දියාවේ තියෙන ඌටි කින ප්‍රදේශයේ නිදහසේ එයාගේ විශ්‍රාම දිවි ගත කරන දීපට කෝල්ලක් එනවා. ඒ කෝල් එකේ කෙනා කියනවා දීපක්ට කියනවා ඔයාට මෙච්චර ඉක්මනට මාව අඳුර ගන්න බැරි වුණාද කියලා. මෙලා දීපක් කියනවා නෑ. මගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක කැඩලා තියෙන්නේ. ඒක හින්දා මට හොයාගන්න බැරි වුණා කියලා. අනිත් පැත්තෙන් කෝල් කරපු එක්කෙනා මේ වෙලාවේදී කියනවා මගේ පුතා ගැන ඔයාට කිව්ව නේද? එයා මේ වෙද්දි උපාධි අරන් අවුරුදු 3ක් වෙනවා. ඒත් එයා කිසිම රස්සාවකට යන්න කැමති නෑ. එයාට ඕනි ඉන්දියාවේ පොලිස් සේවයට බැඳෙන්න කියලා. එතකොට දීපක් අහනවා ඉතින් මගෙන් මොකද්ද වෙන්න ඕනි කියලා. මෙලා දෙයා කියනවා පොලිසිය රස්සාව ගොඩක් භයානකයි. ඒ වගේම මගේ නෝනා කිසිම විදියකට කැමති නෑ. පුතා මේ වගේ රස්සාවට එනකොට අම්මා කැමති නෑ. ඒ නිසා සර් මට ඔයාගෙන් ලොකු උදව්වක් ඕනි. පුළුවන් නම් මගේ පුතාට කතා කරලා එයාගේ ඔළුවේ තියෙන පොලිසියට යන්න දෙන කැමැත්ත නැති කරලා දාන්න. පොලිස් රස්සාව කොයිතරම් භයානකද කියලා එයාට පැහැදිලි කරලා දෙන්න කියලා. මේ කෝල් එක අතරදී දීපක්ට මතක් වෙනවා එයා පොලිස් නිලධාරියෙක් වෙලා ඉඳි සිද්ධ වෙච්ච දරුණු දේවල් වල අත්දැකීම් ටිකක්. ඊට පස්සේ දීපක් කැමතිනවා ඒ කෝල් කරපු කෙනාගේ පුතා එක්ක පොඩක් කතා කරලා එයාට පොලිස් රස්සාවේ බරපතලකම පැහැදිලි කරලා දෙන්න. කෝල් එක තියන්නේ නැද්දි එයා කියනවා මගේ පුතා ටිකක් දඩබ්බරයි. එයාට සමහර වෙලාවට කේන්ති යනවා. එහෙම වුණොත් ඒක වැඩි ගණන් ගන්න එපා. එයා පැය දෙකක් ඇතුළත ඔතනට එයි කියලා. හරියටම පැය දෙකක් ඇද්දි අර පිරිමි ළමයා එනවා හම්බෙන්න. මේලාදී හැරමිට්ටෙන් යන ගමන් දීපක් කියනවා මට ගොඩක් කලා හිටගෙන ඉන්න අමාරුයි. ඒ හින්දා ඉඳගෙන කතා කරමු. මගේ මේ වෙලාවේ ගෙදර අලුත් වැඩියා කටයුත්තක් තියෙන හින්දා ගෙදර ඇතුළට යන්න අමාරුයි කියලා දීපක් කියනවා. කතාව පටන් ගද්දිම දීපක් කියනවා ඔයා තව අවුරුදු කීපයක් ඇතුළත වෙන රටකට ගියොත් මට ඒ රටෙන් හොඳ හැරමිටියක් එවන්න කියලා. ඊට පස්සේ දීපක් කෑගෙන අහනවා ඔයා කැමති නැද්ද ඔයාගේ තාත්තා වගේ හොඳ රස්සාවක් කරන්න කියලා. ඒ වගේම දීපක් කියනවා ටික වෙලාවකට කලින් ඔයාගේ තාත්තා ඔයාගෙන තමයි කතා කරගෙන හිටියේ. ඔයාට ඕන දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න කියලා. මෙලදී ඒ කොල්ලා දීපක්ගෙන් අහනවා ඔයා කොර ගහන්න පටන් ගත්තේ මොනවා වෙලාද කියලා. ඒතකොට දීපක් කියනවා මගේ අන්තිම පරීක්ෂණය කරනකොට තෑග්ගක් විදිහට තමයි මට මේකත් හම්බුනේ. ඒකෙන් පස්සේ මම විශ්‍රාම ගියා.
මෙයාදී කොල්ලා කියනවා අර මනෝව්‍යාධික ඝාතකයාගේ පරීක්ෂණ නේද? ඒක ගැන අහලා තමයි ඇත්තටම මම පොලිසියට බැඳෙන්න තීරණය කළේ කියලා. මේ වෙලාවේදී දීපක් කියනවා හැබැයි මේ පරීක්ෂණ වෙලාවේදී මම කොච්චර පීඩනයකින් හිටියද? මම කොච්චර ප්‍රශ්න ආවද? ඔයා දන්නේ නැතුව ඇති. ඔයා ඒක ගැන දැනගත්තොත් නම් ඔයා පොලිසියට එකතු වෙන එක ගැන දෙපාරක් හිතයි කියලා. මේ වෙලාවේදී කොල්ලා කියනවා ඇත්තටම දීපක්ක මෙයා හම්බෙන්න ආවේ ඒ පරීක්ෂණය ගැන විස්තර දැනගන්න තමයි. ඒ හින්දා හැම දෙයක්ම මට කියන්න කියලා. මේ වෙලාවේ දීපක් කියනවා ඔයාගේ උනන්දුවේ තරම ඔක්කොටම කලින් මට දැනගන්න ඕනි. ඔයා මේ වෙද්දී ඒක ගැන දැනන් හිටපු විස්තර ටික මුලින් මට කියන්න. ඊට පස්සේ මම ඔයාට කතාව කියනවද නැද්ද කියලා තීරණය කරන්නම් කියලා. මේ වෙලාවේ කොල්ලා කියනවා මම 100%ක්ම කතාව දන්නේ නැහැ. අහලා තියෙන ටිකත් එක්ක මම කතාව තේරිච්ච විදියට ඔයාට කියන්නම් කියලා. මේ 2016 ජූලි 23 වෙනිදා පාන්දර 2ට වෙච්ච සිද්ධියකේ මේ කොල්ලා කතාව කියන්න පටන් ගන්නවා. ෆැබියන් මනෝ මෙල්වින් කියන යාළු තුන්දෙනා මේ දවස්වල පාටිකට ගිහිල්ලා පොඩ්ඩක් බීලා ගෙදර එන ගමනෝ ඉන්නේ. පාර කිසි වාහනයක් නැතිඳා තුන්දෙනා කිසිම අවධානයක් නැතුව කතා කර කර තමයි යන්නේ. මේ වෙලාවේ එක පාරටම පාර මැද්දට රේන් කොට් එකක් දාගෙන ආපු මිනිස්සෙක්ව වාහනයකට හැප්පෙනවා. තුන්දෙනාම වාහනෙන් බැහැනකොට දකිනවා මේ මිනිස්සයා මැරිලා කියලා. මේ වෙලාවේදී මනෝ ෆැබියන්ට කියනවා අපි ඉක්මනට මෙතනින් පැනගමු. එතකොට ෆැබියන් කියනවා මේ වෙලාවේ මිනිහ පාර දාලා ගියොත් එහෙම මේ මහරයා පාරේ ගියපු එකම වාහනේ අපේ හින්දා අපිව අනිවාර්යයෙන්ම මේ මිනිහ මැරමට අහු වෙනවා. ඒකින්ද අපි මේ මිනිහ දැනට වාහනේ තියාගෙන හංගගෙන තමයි ඕන වැඩක් කරන්න ඕනේ කියලා. ඒ කට්ටිය හිතන්නේ නැති විදිහට පාරේන ට්‍රැෆික් පොලිසිය මෙයාලගේ වාහනේ නවත්තනවා. පොලිසියෙන් මෙයාලා තෙමිලා ඉන්නව දැක්කම අහනවා මොකද වාහනේ ඇතුලේ තෙමෙන්නේ කියලා. මෙයාලා දියලා කියනවා අපිට ජනල් වහන පරක් වුණා කියලා. පොලිසියෙන් ඊට පස්සේ මෙයාලා බීලාද බලන්න වාහනේ එළියට බස ගන්නවා. එතකොට ෆැබියන් කියනවා ගෙවන්න තියෙන දඩයක් කියන්න මම දැන්ම ගෙවන්නම් කියලා. මෙයාලාදී පොලිසිය කියනවා ඔක්කොටම කලින් වාහනේ එළියට එන්න කියලා. මේ තුන්දෙනා ගන්න ස්ටැක් එකේ හිටපු පොලිසිය වාහනේ පොලිස් බාරයට අරගෙන හෙට උදේ ඇවිල්ලා ගන්න කියලා කියනවා. ඒත් දැන් මේ වෙද්දි වාහනේ පිටිපස්සේ මිනිහෙකුත් තියෙන හින්දා ෆැබියන් කලබල වෙනවා. එයා ඊට පස්සේ එතන ඉන්න පොලිස් කාර්යෝ දෙන්නට ගහලා වාහනේත් අරගෙන ඉක්මනට එයාලා ගෙදරට යනවා. මේ වෙලාවේදී මෙල්වින් කියනවා ඇයි ඔයා පොලිසියට ගිහුවේ කියලා. එතකොට ෆැබියන් කියනවා වාහනේ පොලිසියට ගිහිල්ලා ඒකේ මිනිහා වුණොත් එහෙම අපි තුන්දෙනාටම හිරේ තමයි ඉන්න වෙන්නේ. ඒ ට්‍රැෆික් පොලිසිය එක්කෙනෙක්ට ගැහුවා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. එයාලට අපි හොයාගන්න අඩුම දවස් 3ක්වත් යනවා. ඒ දවස් 3 ඇතුලේ අපි මිනිහා හංගන්න විදිය බලමු කියලා ගේ අස්සට යනවා. අර කොල්ලා මේ සිද්ධිය කිව්වට පස්සේ පුදුම වෙන දීපක් කියනවා. එදා රෑ වෙච්ච අනතුර හරි. මේ කොල්ල තුන්දෙනා ගැන අපි කිසිම වාර්තාවක් සඳහන් කළේ නැහැ. ඔයා කොහොමද මේක ගැන දැනගත්තේ කියලා. මේ වෙලාවේදී මේ කොල්ලා කියනවා සාමාන්‍ය පොලිස් කාර්යයක් විදිහට හිතන්න එපා. මම ෆීල්ඩ් එකේ ගිහිල්ලා හොයාගත්ත විස්තර තමයි ඒ. හැබැයි ඊට වඩා කිසි දෙයක් දන්නේ නැහැ මම. ඔයාව මම පුදුම කළා නේද අහනවා. මේ වෙලාවේදී මේ තරුණයා පොලිස් වාර්තාවල නැති විස්තරත් හොයාගත්ත හින්දා දීපක් එයාගේ පරීක්ෂණ කටයුතු ගැන කියන්න කැමති වෙනවා. හැබැයි දීපක් මෙලාදී ආයමත් කියනවා මේ කතාව අහලා ඔයා පොලිස් නිලධාරියෙක් වෙන්න හැදුවොත් ඒකට මට උවග කියන්න බෑ කියලා. ඊට පස්සේ දීපක් එයාගේ කතාව පටන් ගන්නවා. කලින්දා රෑ අනතුර සිද්ධ වුණාට පහවදා උදේ 9ට දීපක් එයා වැඩ කරන පොලිස් ස්ටේෂන් එකට එනවා. මේ වෙලාවේදී එයාව හම්බෙන්න තවත් පොලිස් නිලධාරියෙක් කියනවා ඊයේ රෑ ඉඳලා තමයි අපි සර්ට කතා කරන්න කියලා. මෙයා දීපක් කියනවා මම ෆෝන් එක පොලිසියේ දාලා ගිහිල්ලා අලුත් ලෑන්ඩ්ලයින් නම්බර් එකක් ගත්තා ගෙදරට කෝල් කරන්න තිබ්බේ අපරාධි කියලා. මේ වෙලාවේදී පොලිස් නිලධාරියා කියනවා ඊයේ රෑ ක්‍රිස් කියලා කොල්ලෙක් වෙඩි තියාගෙන සිය දී නසාගෙන තියනවා කියලා. ඒ සිද්ධිය ගැන සාක්ෂිකාරයෙක් විදියට එදා රෑ පත්‍ර බෙදෙන වැඩේ කරපු කොල්ලා කැඳවලා තියෙනවා. මේ වෙලාවේදී යා කියනවා ඊයේ යා මේ විදියට පත්‍ර අරගෙන යද්දි පාරේ මැද්දේ මිනිස්සෙක් වැටලා ඉන්නවා දැක්කා. කලන්තයක් හැදෙන්න මිනිස්සෙක් කියලා එයා බලන්න නැද්දි තමයි දැක්කේ. උණ්ඩයක් නිසා ඇතිවෙච්ච තුවාලයක් ඔළුවේ තිබෙනවා. ඒකත් එක්ක ඉක්මනට ඒ වෙලාවෙන් පොලිසියට ඇවිල්ලා විස්තරය කිව්වා. මේ වෙලාවේ දීපක් දැනගන්නවා. ඒ සිද්ධිය වෙලා තියෙන්නේ පාන්දර 2ට විතර කියලා. ඊට පස්සේ දීපක් මේ පත්‍ර බෙදෙන කොල්ලට කියනවා. ඔයාගේ ඇඩ්‍රස් එක පොලිසියට දීලා යන්න පුළුවන් කියලා. ඊට පස්සේ දීපක් අහනවා. ඔයා මේ මිනිහා අඳුරගත්තද කියලා පොලිස් නිලධාරියෙක්ගේ. ඒකේ වැඩ ටික කරගෙන යනවද කියලා මේ කතාව අතරදී එළියට ගිහුව පත්‍ර බෙදෙන කොල්ලා එකපාරම කෑ ගහනවා. කට්ටිය එතට ගියාට පස්සේ යා කියනවා එයා යනකොට මිනිහා හම්බෙච්ච යන සුදු පාට කාර් එක නවත්තලා තිබ්බා. දැන් එළියට යන්නේ යනකොට ඒ කාර් එක මෙතනින් ගියා කියලා. සමහරට එයාලා මගේ පස්සෙන් දිගටම එනවා ඇති කියලා මෙයා කියනවා. මේ වෙලාවේදී ඒක වැඩි ගණන් ගත්තේ නැති පොලිස් නිලධාරියා කියනවා. පාරේ කොයිතරම් සුදු පාට කාර් තියෙනවද? බය වෙන්න එපා. ඔයා ගෙදර යන්න කියලා.
ඒ වෙච්ච සිද්ධිය පොලිස් නිලධාරියන් දැනගන්න දීපක් පොලිස් නිලධාරියන් හරියටම අහනවා. ඔයාලා මිනිහා තියෙන තැනට ගියාට පස්සේ සුදු පාට කාර් එකක් දැක්කද කියලා. එතකොට පොලිස් නිලධාරියා කියනවා අපි යද්දි එහෙම එකක් තිබ්බේ නෑ කියලා. රාජන් කියන පොලිස් නිලධාරියා එක්ක දීපක් එයාගේ වාහනේ මරණය වෙච්ච තැනට ගමන් කරන ගමන් කෝල් එකක් අරගෙන බලනවා. මරණ පරීක්ෂය තමයි මේ කතා කරන්නේ. මෙලා දීපක් කියනවා මෙතන මිනි මරුමක් වෙලා ඇති කියලා. මට සැකයි. මොකද මහරයා පාක් එක මැද්දට ඇවිල්ලා මිනිස්සෙක් සියදිවි නසා ගන්නවා කියන එක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. මේ වෙලාවේදී මරණ පරීක්ෂණය කරන්න කෙනා කියනවා අපිට වාර්තාව දෙන්න පුළුවන් වෙන්නේ හවසට. හැබැයි පිස්තෝලේ ඇඟිලි සලකුණු තියෙන්නේ මැරිච්ච කෙනාගේ විතරයි. ඒකයි අපි සැක කරන්නේ මේක සියදිවි නසා ගැනීමක් කියලා. මේ වෙලාවේදී දීපක් කියනවා මගේ ෆෝන් එක මම අමතක කරලා දාලා ඉල්ල තියෙන්නේ. අද මට කෝල් කරනවා නම් මේ නම්බර් එකට ගන්න කියලා. දීපක් රාජන් එක මරණය වෙච්ච තැනට ගිහිල්ලා එතන පරීක්ෂා කරනවා. මේ වෙලාවේදී රාජන් දීපක්ට කියනවා පතර කාර්යය කිව්ව සුදු පාට කාර් එක නම් එයා ටැග් එකක් ගන්න බලාගෙන අතින් දාලා කිව්ව එකක්. මොකද අපි එද්දි එහෙම දෙයක් වුණේ නැහැ කියලා. මේ මරණය ගැන සමාජයේ ලොකු අවධානයක් ඒ කියලා දැනට විස්තර සියල්ල එළියට දෙන එක පොලිසියෙන් නවත්තලා තියෙන්නේ. කොහොම හරි රාජන් එක දීපක් එතනින් යනකොට තරුණ පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා දීපක්ට කියනවා මේක කලේ කවුද කියලා හරියටම කියන්න බැරි වුණා. තුන්දෙනෙක් ගැන මට සැකයි කියලා. මේ වෙලාවදී කියන්නේ මනෝ මෙල්වින් කියන තුන්දෙනා ගැනයි. එයා කියනවා මේ කොල්ල තුන්දෙනා හැමදාම රැට වාහනේ එහෙම යනවා. ගොඩක් වෙලාවට බීලා ඉන්නේ. ඒ වගේම එයාලා ගාව තුවක්කුත් තියනවා කියලා. මේලා දීපක් කියනවා ඒත් මේක සියදිවි නසාවීමක් කියලා හඳුනාගෙන තියන්නේ. ඉතින් යා කොහොමද ඒ කොල්ල තුන්දෙනාම සැක කරන්නේ කියලා. එතකොට අර තරුණ පොලිස් නිලධාරියා කියනවා මේ තුන්දෙනා මේකට සම්බන්ධයි කියලා. අනික මිනි මැරුමකදී පැය 48ක් ඇතුළත සැකකාරයෙක්ව අත්අඩංගුවට ගන්න පුළුවන් නේද කියලා. ඒ දීපක් මේලාද කියනවා තාමත් මේක මිනි මැරුමක් කියලා තහවුරු කරලා නැහැ කියලා. කොහොම හරි දීපක් මේ තරුණ පොලිස් නිලධාරියා උනන්දු වෙන කැමති වෙනවා. එයාගේ නම ගෞතම් කියලා දැනගත්ත දීපක් එයාවත් මේ පරීක්ෂණයට උදව්වක් විදියට දිගටම තියාගන්න තීරණය කරනවා. ගෞතම් දීප ඔත්තුවත් එක්ක දීපක් කෙලින්ම යන්නේ අර කොල්ල තුන්දෙනා ඉන්න ගෙදරට. එක පාටම පොලිසිය ගෙදරට ආවට පස්සේ මේ කොල්ල තුන්දෙනාම පුදුම වෙනවා. ඊට පස්සේ එයාගේ නන් ටික අහගෙන දීපක් කියනවා ඊයේ රෑ මේ පාරේ මංකොල්ල කෑමක් සිද්ධ වෙලා තිනවා. තුවක්කුවක් පෙන්ලා තමයි මංකොල්ල කෑම කරලා තියෙන්නේ. ඒක ගැන පරීක්ෂණ කරන්න තමයි මම ආවේ කියලා. මේ වෙලාවේදී මනෝ කියනවා ඒත් අපි ගාව තුවක්කු නැහනේ කියලා. එතකොට දීපක් කියනවා සිද්ධියට සම්බන්ධ මංකොල්ලකාරයෙක් ගෙදර හැංගිලා ඉන්නවත් දන්නේ නැහැ. ඒක බලන්නත් එක්ක තමයි ආවේ කියලා. කොහොම හරි දීපක් මේ කොල්ල තුන්දෙනාගෙන් දැනගන්නවා. ගෙදර අයිති වෙලා තියෙන තාත්තට. එයා මාසයකට සැරයක් විතර ගෙදර ඇවිල්ලා යනවා. මේ කොල්ල තුන්දෙනා තනියම තමයි ගෙදර ඉන්නේ කියලා. දීපක් මේලා ගෞතම්ට කියනවා ගිහිල්ලා ගේ ඇතුලේ හංගලා තියෙන තුවක්කුවක් තියෙනවා නම් හොයාගන්න කියලා. මේ කොල්ල තුන්දෙනාගේ හැසිරීම දිහා බලන දීපක්ට හොඳටම කේන්ති යනවා. තුන්දෙනාම බය වෙලා වගේ හිටියත් කිසිම වචනයක් කියන්නේ නැහැ. ගෙදර සම්පූර්ණයෙන්ම පරික්ෂා කරාට පස්සේ කිසිම ආයුධයක් හම්බෙච්ච නැති හින්දා දීපක් ගෙදරින් එළියට බහිනවා. ගෙදර එළිය හිටපු රාජන් මෙයාලගේ රතු පාට කාර් එක සම්පූර්ණයෙන් පරික්ෂා කරලා තියෙන්නේ. හැබැයි ඩිකිය ලොක් කරලා තියෙන හින්දා එයාට ඩිකිය බලන්න බැරි වෙනවා. මෙලා දීපක් කියනවා අපිට යතුරු දෙන්න ඩිකිය පරීක්ෂා කරන්න ඕනේ කියලා. මෙලදී මෙල්වින් කියනවා අපි ඊයේ රෑ වෙලාවේ යතුරු කොහෙද දැම්මද කියලා මතක නැහැ කියලා. මෙලා දීපක් වාහනේ ස්විච් එක ඔබලා ඩිකිය අරගන්නවා. ඒ ඩිකිය අරලා බලද්දි ඒකේ කිසිම සැකකටයුතු දෙයක් දීපක්ට හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ දීපක් පොලිස් නිලධාරියෝ දෙන්න එක එතනින් පිටත් වෙලා යනවා. යන ගමන් දීපක් කියනවා ඊයේ රෑ වෙච්ච මිනිමෙරුමයි මේ කොල්ල තුන්දෙනා අතර සම්බන්ධයක් නැහැ. ඒත් මේ කොල්ල තුන්දෙනා මොනවා හරි දෙයක් අපිට හංගනවා කියලා. ඊට පස්සේ දීපක් ගෞතම්ට කියනවා ඒක හින්දා මේ කොල්ල තුන්දෙනා ගැන ඇහැ ගහගෙන ඉන්න. කාව හරි යොදවන්න ඕනේ කියලා. මේ අතරතුරේ පොලිස් ස්ථානයේ ඉන්න ජනා කියන පොලිස් නිලධාරියා කෝල් එකක් එනවා. තවත් අපරාධයක් ගැන. ඒකත් එක්ක උදේ 10 වෙද්දී සරෝජ් ප්‍රයග් මහල් නිවාසයට දීපක් ඇතුළු පොලිස් කට්ටිය එනවා. මේ වෙද්දී ඒ ගෙදර නැවතිලා හිටපු ශ්‍රුති කියන ගෑනු ළමයා අතුරුදම් වෙලා ඉන්නේ. ඒ වගේම එයාගේ කාමරේ තියලා ලේ පැල්ලමකුත් පොලිසියට හම්බ වෙනවා. දීපක් ඊට පස්සේ හොයාගන්නවා කවුද කෝල් කරේ කියලා. කෝල් කරලා තියෙන්නේ එහා ගෙදර පිරිමි කෙනා. එයාට ශ්‍රුතිගේ යාළුවා හම්බෙලා කියලා තිනවා. ශ්‍රුති ගෙදර නෑ. හැබැයි ගේ පුරාම ලේ තිනවා. පොඩ්ඩක් බලන්න කියලා. ඒක හින්දා එයා පොලිසියට ඒ වෙලාවෙම කෝල් එකක් අරගෙන තිනවා. ඒ වෙද්දී රෑ 7:00 විතර ඇති. මේ වෙලාවේ එයා ගෙදර කෙනා කියනවා විනාඩි 5න් එනවා කිව්වට එයාලා ආවේ නැති හින්දා මම විනාඩි 15කින් ආයෙමත් කෝල් එකක් ගත්තා. පොලිසිය ඇත්තටම එද්දී පැය 2ක් විතර වුණා කියලා. මේක දීපක් රාජන්ගේ අහනවා. ඇයි අපිට මේක දැනගන්න මෙච්චර පරක් වුණේ කියලා.
මේ වෙලාවේදී රාජන් කියනවා අපි 7:00 වෙද්දි හිටියේ පාක් එක ගාව වෙච්ච මිනිමරුන් බල. ඒක කියන තමයි අපිට කෝල් එකක් එන්න නැතුව ඇත්තේ. මේ වෙලාවේ පොලිසිය හිටපු කොස්තාබල් ඇඩ්‍රස් එක ලියාගන්න ඇති. ඒත් එයාට අපිට කියන්න අමතක වෙන්නේ කියලා. මෙලා දීපක් කියනවා කවුද එතන ඒ වෙලාවේ හිටියේ සහ ඒ විස්තර ටික අරගන්න කියලා. ඊට පස්සේ දීපක් හම්බෙනවා වෛෂ්ණවි. එයාගෙන් අහනවා එයා දැක්ක විස්තරය මොකක්ද කියලා. වෛෂ්ණවි කියන විදිහට එයා උදේ 6:45 ට තමයි ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. එයා ගාව තියෙන අමතර යතුරෙන් දොර අරගෙන ආවට පස්සේ ගේ ඇතුළේ ලේ තියනවා දැක්ක හින්දා කලබල වෙලා එහා ගෙදර ඉන්න ගණේෂ්ට විස්තරය කියලා තිනවා. දීපක් දැනගන්නවා වෛෂ්ණවි චෙන්නයි වල වෙනම රස්සාවක් කරනවා සෙනසුරාදාට. ඒක හින්දා එයා ගාව අමතර යතුරක් හැම වෙලාවෙම තියෙනවා. වෛෂ්ණව කියන්නේ සුතිගේ පොඩි කාලේ ඉඳලම යාළුවෙක්. කොහොම හරි කෝල් ගත්තත් සුති මේ වෙනකම් ෆෝන් එක ආන්සර් කරලා නැහැ. ඊට පස්සේ දීපක් කියනවා ඔයා දැනට ගණේෂ්ගේ ගෙදරට ගිහිල්ලා පොඩි එකක් ගන්න. පරීක්ෂණ කටයුතු ඉවර වෙනකම් ගෙදර ඇතුළට කාටවත් ඇතුළු වෙන්න බෑ. ඒ වගේම ඔයාට මේ නගරෙන් පිටත් වෙන්නත් බෑ කියලා. ඔයාට ඊට පස්සේ ඉන්න තරක් මම ලැස්ති කරලා දෙන්නම්. මේ අතරතුරේ දීපක් අහනවා රාජන්ගෙන් පොලිසිය ෆෝන් එක ආන්සර් කරපු කෙනාට කෝල් කරාද කියලා. එතකොට රාජන් කියනවා එයා ෆෝන් එක ගත්තේ නැහැ. හැබැයි යා මිස් කෝල් එකක් දකින හින්දා කෝල් කරයි කියලා. මේ අතරතුරේ ගෞතම් ගිහිලා තිනවා මේ නිවාස සංකීර්ණයේ මුරකාරයෙක් කතා කරන්න. මේ ලාවේ දීපක් මුරකාරයා හම්බෙන්න එන්න කියලා කියනවා. ඒ අතරතුරේ ගෞතම යනවා නිවාස සංකීර්ණයේ වටපිටාවත් පොඩ්ඩක් බලන්න. මුරකාරයාගෙන් ඉස්සරහදී එයා කියනවා එයා තමයි රෑ ෂිෆ්ට් එකේ ඉන්න කෙනා. හැබැයි පොඩි ගමනක් ගියේ හින්දා එයා පරක් වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. එයා මුර කරන තැනට එද්දී උදේ 5 විතර වෙලා. ඒ විදිහේ ශ්‍රුතිගේ බයික් එක තිබ්බා කියලා මුරකාරයාට මතකයි. මේලා දීපක් අහනවා කැමරාවල මොනවා හරි තියනවද? පාකින් වල කට්ටිය එන යන එක බලන්න කියලා. මුරකාරයා කියනවා එහෙම දෙයක් නම් නෑ කියලා. මේ අතරතුරේ දීපක්ට කෝල් එකක් එනවා. පොලිස් ස්ථානයේ ඉන්න සුරේෂ් කියන අලුත් කොස්තාපල්ගෙන්. මේලාවේ දීපක් සුරේෂ්ට අවවාද කරනවා. ඔයා තාම රස්සාවට අලුත් කෙනෙක්. මේ වගේ හදිසි කෝල් එකක් ආවොත් එහෙම ඒක ගණන් ගන්නේ නැතුව ඉන්න එපා කියලා. මේලා සුරේෂ් කියනවා ඒ කෝල් එක නිකන් විහිළුවක් වගේ කිව්වේ. මම ඒක බරපතල දෙයක් කියලා හිතුවේ නෑ. ඒකයි මට අමතකුනේ කියලා. මේලා දීපක් කායමත් කියනවා. ඔයා කෝල් එක මුලින්ම එන්නේ අපේ මූලස්ථානෙට. එහෙන් තමයි ඔයාට දාන්නේ. එතකොට එයාලා මේකේ බරපතලකම ගැන හරියට දන්නේ නැතුව ඔයාලට එවන්නේ නැහැ කියලා. ඊට පස්සේ දීපක් සුරේෂ්ගෙන් අහනවා. ඔයාට මීට අමතරව මොනවා හරි දෙයක් කියන්න තියනවද කියලා. මේලා සුරේෂ් කියනවා. ඔය ශ්‍රුති කියන ගෑනු කෙනා ඊයේ හවස පොලිසියට ආවා. එයාට හිරිහැරයක් වුණා කියලා පැමිණිල්ලක් දාන්න. ඒ වගේම ඒ පැමිණිල්ල කරේ මනෝ කියලා කෙනෙක් ගැන කියලා සුරේෂ් කියනවා. ඒ කියන දෙත් එක්ක දීපක්ට මතක් වෙනවා අර කොල්ල තුන්දෙනාව. ඊට පස්සේ දීපක් කෙලින්ම යන්නේ ඒ කොල්ල තුන්දෙනා හිටපු ගෙදරට. මේ විදිහේ එතන ෆැබියන් මනෝ මෙල්වින්ට අමතරව පත්තර දෙන කොල්ලක් ඉන්නවා. හිටපු කොල්ල ටික එකපාරම පුදු වෙනවා. අහම්බෙන් වගේ පොලිසිය නෙතන්ට ආපු එකට. ඊට පස්සේ මේ තුන්දෙනාව පොලිසියට ගෙන්න ගන්නවා. පොලිසිය දීපක් අහන මනෝගෙන් ඔයා සුති කියලා ගෑනු කෙනෙක්ව දන්නවද කියලා. මෙලා මනෝ කියනවා ඔව් කියලා. ඒ වගේම එයා සුති එක්ක කතා කරලා තියෙනවා කියලා පිළිගන්නවා. ඊට පස්සේ දීපක් අහනවා ඔයා ඒ ළමයාව මරනවා කියලා තරජනය කරාද කියලා. මේ වෙලාවේදී මනෝ කලබල වෙලා කියනවා එහෙම දෙයක් කරේ නෑ කියලා. ඊට පස්සේ දීපක් අහනවා ඔයා සුතිව දන්නවා කියලා කිව්වේ කොහොමද කියලා. මේ වෙලාවේදී මනෝ කියනවා එයයි යාළුවෝ දෙන්නයි කාර් එක යද්දි සුති යාගේ ස්කූටරෙන් පාරේ වැරදි පැත්තෙන් දාලා මෙයාලගේ වාහනය අපුවා. ඊට පස්සේ එයාලා එක්ක කතා කරලා එතනින් ගියා කියලා. ඒ සිද්ධිය වෙලා තියෙන්නේ දවස් 10කට කලින්. ඊට පස්සේ සුති ආයෙමත් මෙයාලට හම්බ වෙලා නැහැ. මේ වෙලාවේදී දීපක් එයාට හම්බෙච්ච පැමිණිල්ල පෙන්නලා කියනවා. සුති පැමිණිල්ල කරලා දිනවා. මනෝ කියලා කෙනෙක් එයාට මරණ තරජන කරා, කරදර කරන්න උත්සාහ කරා කියලා. මේ වෙලාවේදී ෆැබියන් කියනවා. ඉතින් මේ ප්‍රදේශයේ ඉන්න මනෝ කියන එකම එක්කෙනාද එයා කියලා. මේ වෙලාවේදී රාජන් ගෙනලා දෙනවා චන්දහිමි නාමලේකන. එතකොට දීපක් කියනවා ඔව් මේ ප්‍රදේශයේ චන්දහිමි නාමලේකනේ මනෝ කියලා ඉන්නේ එයා විතරයි කියලා. මේකත් එක්ක මනෝට කට උත්තර නැතිනවා. මේ අතරතුරේ දීපක් එයාගේ ෆෝන් එක ආයෙමත් charge කරන්න හැදුවත් ඒක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ එයා රාජන්ගෙන් ෆෝන් එකක් ඉල්ලගෙන දීපක් එයාගේ ෆෝන් එක රාජන්ට දෙනවා. ඒ කොහේ හරි charge එකට ගහන්න කියලා. මේ වෙලාවේ අධිකරණ වෛද්‍යවරයා ආදිත්‍යට කෝල් කරලා දීපක්ට කියනවා. ගෑනු ළමෙක් අතුරුදන් වෙලා ඉන්නවා. එයාගේ ගෙදර මොනවා හරි සාක්ෂි තියෙන්න පුළුවන්. එතන අපරාධයක් වෙලා තියෙනවා කියලා සැකයක් තියෙනවා. ඒ ස්ථානට ගිහිල්ලා සීල් කරලා ඒක පරීක්ෂා කරන්න. එතන ගෞතම් කියලා පොලිස් නිලධාරියෙක් ඇති. එයාව හොයාගන්න කියලා. ඉතින් මේ සිද්ධියත් එක්ක කතාව ආයෙත් වර්තමානයට එනවා. මේ ලාවේ දීපක්ගේ නමට පාර්සලයක් ඇවිල්ලා එයා ඒක බාර ගන්නවා. ඊට පස්සේ දීපක් අර කොල්ලෙන් අහනවා වෙච්ච දේ ගැන ඔයන් ඔයාලට හිතා ගන්නවත් පුළුවන්ද? මේ ලාවේ ඒ කොල්ලා කියනවා ඇත්තටම මට හිතා ගන්න බෑ. හැබැයි මේක ඉවර වෙච්ච විදිහ නම් මම දන්නවා. මට පැහැදිලි නැති දේවල් කීපයක්ම තියෙනවා. ඒත් මේ කතාවේ
කතාව ඉවරන විදිය දැනගෙන කතාව අහන එක කම්මැලි නැද්ද කියලා දීපක් අහනවා. එතකොට එයා කියනවා ඔයා කතාව කියන විදියට හොඳ නිසා එහෙම කම්මැලිකමක් දැනෙන්නේ නැහැ කියලා. මේ වෙද්දි දීපක් ආදිත්‍යව හම්බෙන්න ගිහින් තිනවා. එතකොට මැරිච්ච ක්‍රිස්ගේ මල සිරුර පරීක්ෂා කරද්දී හම්බෙලා තිනවා. මිලිමීටර් 9 වර්ගයේ ගිනියවැය. ඒක සාමාන්‍යයෙන් පොලිස් අය පාවිච්චි කරන එකක්. එහෙම කියලා දීපක් හැමෝටම මේක තේරුම් කරනවා. ශ්‍රුතිගේ ඉන්න ගෙදරට ගියපු ගෞතම්ට ආදිත්‍ය කියනවා. ශ්‍රුතිගේ ඩෙන්ටිටි එක අපිට හම්බුණා. එතකොට ඒකේ තියෙන විදිහට ශ්‍රුතිට තියෙන්නේ O පොසිටිව් ලේ. හැබැයි මේ බිත්තියේ තියෙන්නේ B පොසිටිව් ලේ කියලා. ඊට පස්සේ දීපක් කියනවා අපි මේ වෙච්ච සිද්ධිය ශ්‍රුතිගේ කෝණයෙන් තේරුම් ගන්න ඕනේ කියලා. මේ ලාදී එතන ඉන්න ගෞතම් කියනවා මට දැනට අදහසක් තියෙනවා. මම එපාර්ට්මන්ට් එකේ ඉන්න හැමෝගෙන්ම ප්‍රශ්න කරලා තමයි මෙහෙම තේරුම් ගත්තේ කියලා. ගෞතම් හොයාගත්ත විදිහට ශ්‍රුති ඉඳලා තියෙන්නේ තනියම. හැබැයි එයාට නිතරම හම්බෙන්න කොල්ලෙක් ඇවිත් තිනවා. මේ ගැන අසල් වැසියෙක්ගෙන් ඇහුවට පස්සේ එයා කියනවා ඒ කොල්ල තමයි ශ්‍රුතිගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා. හැබැයි ඒ කොල්ල ගැන වෙනම කිසිම විස්තරයක් කවුරුත්ම දන්නේ නැහැ. මේ වෙලාවේ දීපක්ට මතක් වෙනවා. එයා ගාව තියනවා කියලා අර සියදිවි නසාගත්ත ක්‍රිස් කියන කොල්ලගේ ඩෙන්ටිටි එක. ඊට පස්සේ දීපක් අධිකරණ වෛද්‍යවරයන් අහනවා. එතන තිබ්බ ලේ වර්ගය මොකක්ද කියලා. එතකොට එයා කියනවා B පොසිටිව් කියලා. ඇත්තටම නැතිවිච්ච ක්‍රිස් කියන කෙනාගේ ලේ වර්ගයත් B පොසිටිව්. ඊට පස්සේ එයා ඩෙන්ටිටි එක ගෞතම් අරන් ගිහිල්ලා ශ්‍රුතිගේ අසල් ලෙසෙන් ඇහුවට පස්සේ එයා තහවුරු කරනවා. ඇත්තටම සුදිත් එක්ක හිටපු කොල්ලා මෙයා වෙන්න ඕනේ කියලා. ඔන්න මේ වෙද්දී එකකට එකක් සම්බන්ධ නැහැ කියලා හිතපු අපරාධ කීපයක් සම්බන්ධයි කියලා අපිට පේනවා. ශ්‍රුතිගේ හිටපු කොල්ල තමයි ක්‍රිස්. එයා කලින් දවස් රෑ සියදිවි නසාගෙන තිනවා පාක්කයක් ගාව. ඒ වගේම එයාගේ ලේ සලකුණ ශ්‍රුතිගේ ගෙදර තිනවා. එදා උදේ වෙද්දී ශ්‍රුති අතුරුදහන් වෙලා තිනවා. ඒ වගේම ඊට කලින් දවසේ හවස ශ්‍රුති ඇවිල්ලා පැමිණිල්ලක් කරලා තිනවා. මනෝ කියලා කොල්ලෙක් කියන්නේ. එයාට කරදර සිද්ධ වෙනවා කියලා තමයි ඒ පැමිණිල්ල දාලා තින්නේ. එහෙනම් අපි බලමු කතාවේ ඉතුරු ටික මොකද වෙන්නේ කියලා. ඉතින් ඇපාර්ට්මන්ට් එකකින් එළියට නැගම දීපක් ගෞතම්ට කියනවා අර කොල්ල තුන්දෙනාගේ හැසිරීම අමුතු වුණා. ශ්‍රුති සම්බන්ධ සිද්ධියේදී එයා ඇත්ත කියනවා තමයි මට නම් තේරෙන්නේ. කෝකටත් මනෝ කියලා කෙනෙක් ඉන්නවද කියලා ඔයාලා හොයලා බලන්න කියලා. මේ අතරතුරේදී ගෞතම් එයා උඩ තට්ටුවට ගිහිල්ලා එයා අමතක වෙලා දාලා තොප්පිය අරන් ඉන්නම් කියලා එතනින් පිට වෙලා යනවා. මේ අතරතුරේදී එළිය රණ්ඩුවක සද්දයක් දීපක්ට ඇහෙනවා. එතනට ගියාට පස්සේ දීපක් දකිනවා කොල්ල තුන්දෙනෙක් එක්ක මුරකාරයා රණ්ඩු වෙනවා. දීපක්ගේ සිද්ධිය ගැන ඇහුවම ඒ කොල්ල තුන්දෙනා කියනවා එයාලගේ ප්‍රොජෙක්ට් එකට හෙට වෙද්දී ෂෝට් ෆිල්ම් එකක් හදන්න දෙන්න දිනවා කියලා. ඒක වැඩ තමයි මේ කරගෙන යන්නේ. අපි කාටවත් එහෙම කරදරයක් කරෙත් නැහැ. ඇයි මෙයා අපිට මෙහෙම කෑ ගහන්න කියලා. මේ වෙලාවේදී දීපක් එයාගේ කැමරාව අරගෙන කියනවා ඔයාලට කැමරාව පොලිසියෙන් ගන්න පුළුවන් කියලා. කැමරාවත් අරන් එතනින් පිට වෙලා යනවා. මේ අතරතුරේ දීපක් ගෞතම් ශ්‍රුතිගේ පැමිණිල්ල කරපු ප්‍රදේශින් දාලා කියනවා හැමෝගෙන්ම ප්‍රශ්න කරන්න. මොකක් හරි තොරතුරක් දැනගන්න කියලා ගෞතම ඒ පැත්තට යවනවා. මේ අතරතුරේ ගෞතම අහනවා ශ්‍රුති හරියටම දාලා තියෙන පැමිණිල්ල මොකද්ද කියලා. එතකොට පොලිස් ස්ථානයෙන් කියනවා ශ්‍රුතිව පාර මැද්දේ නවත්තගෙන මනෝ කියන කෙනා රණ්ඩුවක් පටන් ගන්න තියනවා කියලා. ඊට පස්සේ ශ්‍රුතිත් එයා එක හොඳටම රණ්ඩු වෙලා කේන්තිය පිට වෙන්නත් එක්ක පොලිසියට ඇවිල්ලා පැමිණිල්ලකුත් දාලා තමයි ගිහින් තියෙන්නේ කියලා. දීපක් පොලිස් ස්ථානයට යද්දී වයසක කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. එයා කවුද කියලා හොයලා බැලුවම අර මැරිච්ච ක්‍රිස් කියන කොල්ලගේ තාත්තා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එයා පුතා අතුරුදහන් වෙලා කියලා පැමිණිල්ලක් දාන්නයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේදී රාජන්ගෙන් අහනවා ඇයිවා ඒගොල්ලන්ට දැනුම් දුන්නේ නැත්තේ එයාගේ පුතා නැති වෙලා කියලා. මේලා රාජන් කියනවා සර් ගාව ඩෙන්ටිටි එක තිබුණ නිසා අපිට ඇඩ්‍රස් එක හොයාගන්න බැරි වුණා කියලා. මේ අතරතුරේ තාමත් ෆැබියන් මනෝ මෙල්වින් කියන තුන්දෙනා පොලිසිය තමයි ඉන්නේ. ඊට පස්සේ රාජන් එයාලට කියනවා ඔයාලගේ නම්බර් විස්තර ඔක්කොම දීලා යන්න. අපි කෝල් කරොත් එන්න ලැස්ති වෙලා ඉන්න කියලා. කොහොම හරි දීපක් ඒ පිරිමි කෙනාව ඔෆිස් එකට අරගෙන විස්තරේ කියනවා. ඇත්තටම ක්‍රිස්ගේ තාත්තා විශ්‍රාම ගියපු පොලිස් නිලධාරියෙක්. ඊට පස්සේ දීපක් එයාට පැහැදිලි කරලා කියනවා අද උදේ ඔයාගේ පුතාව කවුරු හරි මරලා දාලා කියලා. මේකත් එක්ක තාත්තා ගොඩක් කම්පණයෙන් තමයි පොලිසියෙන් එළියට යන්නේ. ඊට පස්සේ දීපක් එයාගේ charge වෙච්ච ෆෝන් එකත් පොලිසියෙන් අරගෙන රාජන්ට කියනවා ආදිත්‍යට කෝල් කරොත් කියන්න අපේ ගෙදර නම්බර් එකට ගන්න කියලා. දීපක් රෑ 9ට විතර එයා ගෙදරට එනවා. මේ වෙලාවේ දීපක්ගේ එහා ගෙදර කෙනා කියනවා කවුද කෙනෙක් ඔයාව හම්බෙන්න ඇවිල්ලා ගොඩක් වෙලා ඉඳලා ගියා කියලා. මෙලා දීපක් කියනවා හරි මම එයාව හෙට හොයලා බලන්නම් කියලා. ඊට පස්සේ දීපක් එයාගේ ෆෝන් එක ඔන් කරලා තිබ්බ මිස් කෝල් එකට කෝල් කරනවා. හැබැයි ඒක කවුරුවත් ගන්නෙ නැහැ. ඊට පස්සේ ආ ටීවී එක බල රැට ගන්නේ මොන හරි හදන ගමන් තමයි මේ ඉන්නේ. මේ වෙලාවේ ගෙදර නම්බර් එකට රාජන්ගෙන් කෝල් එකක් එනවා. රාජන් මේ වෙලාවේදී කියනවා කැම්පස් ළමයි දෙන්නෙක් ඇවිල්ලා තිනවා. එයාලගේ කැමරාව ගන්න. මේ වෙලාවේ දීපක් කියනවා ඔව් මම කැමරාව ගත්තා. ඒක මගේ වාහනේ තියෙන්නේ. මට පොලිසියට බාර දෙන්න බැරි වුණා. හෙට ඇවිල්ලා ගන්න කියලා. ඊට ටික වෙලාවකට පස්සේ රාජන්ගෙන් ආයෙම කෝල් එකක් එනවා. හෙට තරංගයකට දාන්න ඕන වීඩියෝ එකක් අර කැමරාව තියනවා කියලා. ඒ කැමරාව ඕනෙමයි කියලා මේ ළමයි ටික කියනවා. ඊට පස්සේ දීපක් කියනවා එහෙනම් මගේ ඇඩ්‍රස් එක දෙන්න එයාලට කියන්න. අපේ ගෙදරට ඇවිල්ලා ඒක අරගෙන යන්න කියලා.
කොහොම හරි ඒ කොල්ලෝ දෙන්න දීපක්ව හම්බෙන්න එනවා. දීපක් එයාගේ තරඟය ගැන විස්තර අහලා කියනවා. කැමරාව දෙන්න පුළුවන්. හැබැයි ඒකේ කිසිම ගෑනු ළමයෙක්ව අනවශ්‍ය විදියට එයාලගේ අවසරයක් නැතුව වීඩියෝ කරලා තියෙන බෑ කියලා. ඊට පස්සේ කොල්ලා කියනවා මේකේ තියෙන්නේ ඊයේ රෑ ගත්ත වීඩියෝ 4ක් විතරයි. ඔයා ඕන්න ඒක බලලා කැමරාව අපිට දෙන්න කියලා. ඊට පස්සේ දීපක්ගේ වීඩියෝ ටික බලන්න ගන්නවා. ඒ වීඩියෝ ටික බල ඉන්නකොට දීපක් දකිනවා මහා වැස්නම වෛෂ්ණවි. ඒ කියන්නේ සුතිගේ යාළුවා. සුතිගේ ඇපාර්ට්මන්ට් එකට එනවා. ඒත් වෛෂ්ණවි කිව්වේ එයා සුතිගේ ගෙදරට ආවේ එදා උදේ 6:45 විතර කියලා. ඒ වගේම ඒ වීඩියෝ එක පතර බෙදෙන කොල්ල කියපු සැක සහිත සුදු පාට කාර් එකත් පැත්තකින් යනවා. මේක දැකපු දීපක් අර කොල්ල තුන් දෙනා අහනවා. ඔයාලෝක වීඩියෝ කරද්දි කීයට විතරද කියලා. එයාලා කියනවා අපි රෑ 10:00 විතර තමයි වැඩේ පටන් ගත්තේ. 11ට විතර මහා වැස්සක් ආවා. ඒක හින්දා මේක 11:10 වගේ වෙලාවක වෙච්ච දෙයක් වෙන්න ඕනේ කියලා. මේ වීඩියෝ ටික දීපක් එයාගේ ලැප් එකට දාගන්න ගමන් ඒ කොල්ල තුන් දෙනා අහනවා. මේ පැත්තේ තව කවුරු හරි දැක්කද මේ සිද්ධිය කියලා. මේ වෙලාවේ එයාලා කියනවා කවුරු හරි පිරිමි කෙනෙක් එතනින් යනවා වගේ දැක්ක කියලා. එයාගේ වීඩියෝ එකක් තියනවද කියලා ඇහුවම ඒ කොල්ල දෙන්න කියනවා. එයාගේ යාළුවා තමයි අනිත් කැමරාවෙන් වීඩියෝ කරේ. සමහර විට එයා ගාව තියෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ දීපක් පොලිස් ස්ථානයට කෝල් එකක් ගන්නවා. කෝල් එක අරගෙන රාජන්ගෙන් ගෞතම්ගේ නම්බර් එකත් එල්ලගෙන රාජන්ට කියනවා. අපිට දැන් පොටක් පැදිලා තින්නේ. ඔයා අද රැ වෙනකම පොලිසිය ඉන්න අවශ්‍ය වුණොත් ඉන්න ලැහැත්ති වෙන්න කියලා. ඊට පස්සේ දීපක් ගෞතම්ට කෝල් එකක් අරගෙන කියනවා. එයාගේ පරීක්ෂණ තත්ත්වය කොහොමද කියලා අහනවා. මේ වෙද්දී ගෞතම් කියනවා එයා ඒ පැත්තේ ඉන්න හැමෝගෙන්ම විස්තර හෙව්වා. මනෝ කියලා කෙනෙක් නැහැ. මනෝ රත්නම් කියලා කෙනෙක් ඉන්නවා. හැබැයි එයාට අවුරුදු 86ක් වෙනවා. ඒත් එයාට මේ වගේ අපරාධයක් කරන්න හැකියාවක් නැහැ කියලා. ඊට පස්සේ දීපක් ගෞතම්ට කියනවා මට අලුත් තොරතුරු වගේක් හම්බුණා. පුළුවන් තරම් ඉක්මනට එන්න කියලා. හැබැයි ගෙදර ඇඩ්‍රස් එක කියන්න කලින්ම ගෞතම් ෆෝන් එක තියනවා. ඊට ටික වෙලාවකට පස්සේ ගෞතම් ආයෙමත් දීපකට කෝල් එකක් කරගෙන ගෙදර ඇඩ්‍රස් එක අහනවා. මෙලා දීපක් ගෞතම්ට කියනවා ඔයාගේ උනන්දු වැඩි හින්දා කිසිම වෙලාවක වැදගත් තොරතුරක් මිස් කරගන්න එපා කියලා. මේ කතාව කියන අතරතුරේ දීපක් අර කොල්ලට කියනවා මට හොඩුවාවක් හම්බුනාම හැසිරෙච්ච විදිහ දැක්කම ඒ කොල්ල තුන්දෙනා ගොඩක් බය වුණා කියලා. ඊට පස්සේ දීපක් එයා ඉස්සරහින් කොල්ලට කියනවා ඇයි තේක තාම බොන්නේ නැති. ඒක සීතල වෙනවා කියලා. මෙලා ඒ කොල්ලා කතාව තව තියෙනවනේ. දැන්ම හදිසියක් නැහැ කියලා කියනවා. ඔන්න ඉතින් ඊට පස්සේ මේ වීඩියෝ එක බලන ගමන් ගෞතම් කියනවා එහෙනම් වෛෂ්ණවි අපිට මොනවා හරි දෙයක් හංගනවා කියලා. ඊට පස්සේ දීපක් අහනවා සුදු පාට කාර් එක ගැන මොකද හිතන්නේ? අර පත්‍රකාරයා දැකලා තිබ්බා සුදු පාට වාහනයක් කියලා. මෙලා දීපක් කියනවා පත්‍රකාරයා වාහනේ දැකලා තිබ්බේ ගොඩක් උදේ. හැබැයි මේ වෙද්දී රෑ 11ට විතර. ඒ මිනිමරුමන ගොඩක් වෙලාවට කලින් තමයි මේ වාහනේ මෙතන තියෙන්නේ. ඒ හින්දා ඒ දෙක අතර සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්. සමහර විට ඇපාර්ට්මන්ට් එකේ කෙනෙක් වෙන්නත් පුළුවන් කියලා. මේලා දෙයක් කියනවා ඇපාර්ට්මන්ට් එකේ කෙනෙක් මොකටද පාරේ වාහන නවත්තලා යන්නේ. අපි දැම්ම ගිහිල්ලා බලමු කියලා. රෑ 10ට විතර පුළුවන් තරම් ඉක්මනින් දීපක් ගෞතම් එක්ක යනවා ඇපාර්ට්මන්ට් එකට. මේලාදී ගණේෂ් කියනවා පොඩ්ඩක් හිත සැහැල්ලු කරගන්න එළියට ඇවිදින්න යනවා. එයා තාම ආවේ නැහැ කියලා. ඒ කියන්නේ වෛෂ්ණවි ගැන. මේලා දීපක් වෛෂ්ණවට කෝල් එකක් ගන්නවා. ඒ දීපක්ගේ කටහන අඳුරගත්ත වෛෂ්ණවි කෝල් එක කට් කරනවා. මේකත් එක්ක චෙන්නයි වලට රෑ 10 කාටත් රෑ 10:30ට තියෙන බස් දෙකක් තියෙනවා. ඒ ගැන දැනගත්ත දීපක් පුළුවන් තරම් ඉක්මනින් ගෞතම් එක්ක යනවා බස් එක ගාවට වෛෂ්ණවි අල්ලගන්න. වාහනේ යන අතරතුරේ දීපක් එයාට මේ වෙනකල් ලැබිච්ච හොඩුවාල් හැම එකක්ම කල්පනා කර යන්නේ. ඒ ට්‍රැෆික් එකකින් හින්දා වාහනේට බස් ස්ටෑන්ඩ් එක ගාවටම යන්න බැරි වෙනවා. දීපක් කොහොම හරි බස් ස්ටෑන්ඩ් එකට ගියත් එයාගේ වෛෂ්ණවිව හම්බෙන්නේ නැහැ. මේ වෙලාවේදී ගෞතම් කියනවා සමහර විට එයා වෙනස් නමකින් ටිකට් බුක් කරාද දන්නෙත් නැහැ. අපි ආ චෙන්නයි වලින් බහින්දි අතඩංගුට ගන්න ලැහැත්තිමුද කියලා. වාහනේ යන අතරතුරේදී දීපක් අර සුදු පාට වාහනේ නම්බර් එක පොලිසියට දීලා කියනවා මේ වාහනේ ගැන සම්පූර්ණ විස්තරයක් හොයන්න කියලා. වාහනේ යන ගමන් දීපක් ගෞතම්ගෙන් අහනවා. එයාට තේරෙන විදිහට මේ අපරාධය මොකක් වෙන්න පුළුවන්ද කියලා. මෙලදී ගෞතම් කියනවා මම මේ ප්‍රදේශයේ හැමෝගෙම ප්‍රශ්න කරද්දී තේරුම් ගත දෙයක් තමයි. එතන ඉන්න කාටවත් මේ ෆැබියන් කෙනකෙනාව පෙන්වන්න බෑ. එයා කිසිම අනග්ගුණක් නැති කරදරකාර කොල්ලෙක් කියලා. මට හිතන විදිහට ෆැබියන් කෙනකෙනා ශ්‍රුතිට කරදර කරලා තිනවා. ඒ නිසා ශ්‍රුති ෆැබියන් ගැන තමයි පැමිණිලි කරන්නේ නැත්තේ. හැබැයි මේ තුන්දෙනාම හැම වෙලාවෙම එකට ඉන්න හින්දා එයාට නන් දෙක පැටලෙන්න පුළුවන් කියලා. මෙලෙ දීපක් අහම්බෙන් වගේ දකිනවා මනෝ තනියම පාරේ ඇවිදගෙන යනවා. මනෝගෙන් ඔයා කොහෙද යන්නේ කියලා අහුවම එයා කියනවා පොලිසියට යන්න කියලා. ඇත්තටම මේ වෙලාවේදී මනෝ තුවාල වෙලා තියෙන්නේ. ඊට පස්සේ දීපක් මනෝගෙන් අහනවා මොකද උනේ කියලා. මේ වෙලාවේදී මනෝ කියනවා කලින් දවසේ රෑ එයාලා වාහනයේදී ඇක්සිඩන්ට් එකක් වුණා. හැප්පුණ කෙනා එතන මැරුණා. ඊට පස්සේ එයා වාහනේ දාගෙන එයාලා ගෙදර ගෙනාවා කියලා. ඊට පස්සේ එදා උදේ පොලිසිය නැවලා සැකකටුත් යමක් තියනවද කියලා පරීක්ෂා කරාට පස්සේ වාහනේ ඩිකිය ඇරලා බැලුවම මිනිහ තිබ්බේ නැතුණාම මේ තුන්දෙනා පුදුමුණා කියලා මනෝ කියනවා. හැබැයි මේලාදී ෆැබින් කියලා දිනවා. සමහර විට අපි මිනිහ වාහනේ යනවා දැකපු කවුරු හරි කෙනෙක් අපි බය කරලා කප්පම ගන්න හිතාගෙන මිනිහ හැංගුවා වෙන්න පුළුවන් කියලා. කොහොම හරි පහවදා උදේ පතර කාලය වෙලා දිනවා මේ තුන්දෙනාම හම්බෙන්න. ඊට පස්සේ එයා මේ තුන්දෙනාට කියලා දිනවා
කලින් දවසේ පාන්දර පත්‍ර බෙදන්න යනකොට මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම දැක්කා. ඒත් එයා ඒක පොලිසියට කිව්වේ නෑ. පොලිසියට කියන්න තු ඉන්නවට එයාට ලක්ෂ 10ක මුදලක් ඕනි කියලා දිනවා. මේ වෙලාවේ කරන දෙයක් නැතිකමට තුන් දෙනාම එකට කැමති වෙනවා. ෆැබියන් එයාගේ account එකේ සල්ලි තියෙනවද කියලා බලනකොට දැනගන්නවා. එයාගේ තාත්තා ඉඩමක් ගන්න සල්ලි ටික අරගෙන කියලා. ඒක හින්දා එයාට පත්තරකාරයට දෙන්න වෙන්නේ රුපියල් 50000ක් විතරයි. ඉතුරු ගාන පුළුවන් තරම් ඉක්මනින් දෙන්නම් කියලා මේ තුන් දෙනා කියනවා. ඇත්තට මේ කතාවේ අනාතුරුත්තරේ තමයි දීපක් එකපාරටම මෙයාලා ගෙදරට කඩාපයින්නේ. ඊට පස්සේ කරපු පැමිණිල්ලට සම්බන්ධව ප්‍රශ්න කරන මේ තුන් දෙනාම දීපක් පොලිසියට ගෙනියනවා. පොලිසියට සාක්ෂි දෙලි ඉවරලා තුන් දෙනාම ගෙදර ආවම අර පත්තරකාරයා ආයමත් ඇවිල්ලා සල්ලි ඉල්ල කරදර කරලා දිනවා. එළදී මනෝ කියලා තිනවා. ඒක ඒ වෙලාවේ වෙච්ච අනුතුරක් විතරයි. අපි අපරාධයක් කරේ නැහැ කියලා. පොලිසියට ගිහලා පාපචාරණය කරමු කියලාත් මෙයා කියනවා. මේ වෙලාවේ ෆැබියන් මනෝට ගහලා තිනවා. ඒකත් එක්ක අවුල් ගියපු මනෝ පොලිසිය පැත්තට තනියම ඇවිදගෙන ඉඳි තමයි දීපක්ට මේ හම්බෙලා තියෙන්නේ. මේ වෙලාවේදී දීපක් මනෝට කියනවා ඔයාට එදා පාන්දර වෙච්ච මොනවා හරි අමතර දෙයක් මතකයි නම් කියන්න කියලා. එතකොට මනෝ කියනවා එයා බය වෙලා හිටියේ. එයාට ඇත්තට මොකුත් මතක නැහැ කියලා. ඊට පස්සේ දීපක් මනෝට කියනවා ඔයාට අපිව හම්බුණා කියලා කියන්න ඕනෙත් නැහැ. ඔයා හිටපු තැනටම යන්න මම මේක බලා ගන්නවා කියලා. ඊට පස්සේ දීපක් ආයමත් ගෞතම් එක්ක මේ වෙච්ච සිදුවීම් ඔක්කොම වෙන්න පුළුවන් අනුපිළිවෙලගෙන කතා වෙනවා. එතකොට ගෞතම් කියනවා රෑ 11 වෙද්දී වෛෂ්ණවී ශ්‍රුතිගේ ගෙදරට ඇවිල්ලා තිනවා. පාන්දර දෙකට කාර් එකේ අනතුරක් සිද්ධ වෙලා තිනවා. ඒ ළඟම වෙලාවකදී ඒ ළඟ තැනක් වෙච්ච පාක්කයේ ශ්‍රුතිගේ පිරිමි ළමයා ඝාතනය වෙලා. එහෙම නැත්තම් සිය දින නසාගෙන තිනවා. පහවදා උදේ 7ට වෛෂ්ණවී එහා ගෙදර කෙනාට කියලා තිනවා. ශ්‍රුතිගේ ගෙදර ලේ පැල්ලමක් තිනවා. ඒ වගේම ශ්‍රුති අතුරුදහන් වෙලා තිනවා. පොලිසියට කතා කරන්න කියලා. ඒ වගේම අද රෑ 10 වෙද්දී වෛෂ්ණවී පැනලා ගිහින් තිනවා කියලා. මේ වෙලාවේ දීපක් ගෞතම්ගෙන් අහනවා එදා රෑ ඇක්සිඩන්ට් එක ඇස් දෙකෙන් දැකපු පත්තරකාරයා අනිවාර්යයෙන්ම පාක්කේ ගාව වෙඩි තැන්වීම ගැන මොනවා හරි දන්නව ඇති. ඊට පස්සේ දෙන්නම පුළුවන් තරම් ඉක්මනට යනවා පත්තරකාරයා ගෙදරට. පත්තරකාරයාගේ ඇතුළට ගියපු දීපක් ගෞතම් එක්ක එකතු වෙලා පත්තරකාරයා පුටු උඩින් ඉඳලා ගෙදර දොර ලොක් කරනවා. ඊට පස්සේ දීපක් කියනවා ඔයාට ළමයින්ට තර්ජනය කරලා ලක්ෂ 10ක් ඉල්ලුවා කියලා මම දන්නවා. ඔයා ඇත්ත කියනවා කියලා තේරුම් ගත්තොත් අපි කිසි ප්‍රශ්නයක් නැතුව මෙතනින් යනවා. හැබැයි ඔයා බොරු කියනවා කියලා අපිට තේරුනොත් එහෙම ඔයාගේ අතපය හතර ගැට ගහලා පාර මැද්දෙන් දාලා අර කොල්ලොන්ට කියනවා යට කරන් යන්න කියලා. මේ වෙලාවේදී පත්තරකාරයා කියනවා එයා පත්තර ටික අරන් ඩිපෝ පැත්තට යනකොට සුදු පාට කාර් එකක් ගාව කෙනෙක් වැටලිනවා දැක්කා. එතනට ලං වුණාම එයා තේරුම් ගත්තා වෙඩි වැදිලා මැරලා තින්නේ කියලා. එහෙන් බල ඉන්නකොට එක පාට මෙයාට ඇහුණා වාහනයක කවුරු හරි වදිනවා වගේ. එයා හොරෙන්ම මේ පැත්ත බලද්දි කොල්ල තුන්දෙනෙක් අර හැපිච්ච මනුස්සයව ඩිකිය දාගෙන යනවා දැක්කා. ඒත් එයා පොලිසියට ඇවිල්ලා නැහැ. එයාට එකෙන් කීයක් කරේ හොයාගන්න උවමනාවක් තමයි තිබ්බේ කියලා. මේ වෙලාවේදී දීපක් කර කලින් කැම්පස් ළමයි ටික කරපු වීඩියෝ එකේ තිබ්බ ෆොටෝ එක පෙන්නලා අහනවා පත්තරකාරයාගෙන්. ඔයා දැක්ක සුදු පාට කාර් එක මේකද කියලා. පත්තරකාරයා එක තහවුරු කරනවා. ඊට පස්සේ දීපක් ඉක්මනට පොලිස් මූලස්ථානයට ගිහිල්ලා අහනවා. එයා දීපු විස්තර වලට අදාළ වාහනය ගැන මොනවද හොයාගත්තේ කියලා. මේ වෙලාවේ දීපක් ගෞතම්ට කියනවා මට හිතන විදියට වෙඩි තිබ්බ කෙනා පත්තරකාරයා ඉන්න තැනම ළඟ කොහේ හරි හැංගිලා ඇති. එයා අනිවාර්යයෙන්ම දකින්න ඇති අර කොල්ල තුන්දෙනාගේ වාහනයට හැප්පෙනවා. ඒ මිනිහ දාගෙන අර කොල්ල තුන්දෙනා යනවා. එතකොට ඒ කොල්ල තුන්දෙනාට තර්ජනය කරලා සල්ලි ගන්න හිතාගෙන මිනි මරුවම වෙන්න ඕනි. ඩිකිය තිබ්බ මිනි අයින් කරන්න ඇත්ත කියලා. ඊට පස්සේ දීපක් එයා තේරුම් ගත්ත විදිහට මේ අපරාධය ගැන ගෞතම්ට පැහැදිලි කරනවා. දීපක් කියන විදිහට එදා රෑ ශ්‍රුතිගේ ඇපාර්ට්මන්ට් එකේ එයාගේ උපන්දිනේ සමරන්න හිතාගෙන එයාගේ කොල්ල වෙච්ච ක්‍රිස් ඇවිල්ලා තිනවා. දෙන්න එකට කාමරය ඇතුළේ ඉන්නකොට තව කෙනෙක් ගෙදර ඉඳලා තිනවා. එයා තමයි වෛෂ්ණවී කොල්ලා. මේ වෙලාවේදී ගෙදරට නාදුන්න ඝාතකෙක් ඇතුළේ වෙනවා. එයා වෛෂ්ණවී කොල්ලට පිස්තෝලේ දික් කරලා එයාව බය කරලා ශ්‍රුතිගේ කාමරය ඇතුළට යනවා. ඊට පස්සේ ක්‍රිස්ට පහරක් ගන්නවා. ඒක නිසා තමයි බිත්තියේ ක්‍රිස්ගේ ලේ වැල්ලමක් තියෙන්නේ. මේ වෙලාවේදී උපන්දිනේ සමරන්න හිතාගෙන වෛෂ්ණවී ශ්‍රුතිගේ ගෙදරට එනවා. එතකොට ඝාතකයෙක් වෛෂ්ණවීට තුවක්කුව දික් කරලා එයාව බය කරලා වෛෂ්ණවී කොල්ලා ක්‍රිස් සහ ශ්‍රුතිව මිනිමරුව ආපු සුදු පාට කාර් එකේ දාගෙන එකගෙන යනවා. වාහනේ මේ යද්දි එකපාරම ක්‍රිස් වාහනේ නිලට බහැලා පැනලා යන හදනවා. මේ වෙලාවේදී මිනිමරුව එයාගව තිබ්බ තුවක්කුවෙන් ක්‍රිස්ට වෙඩි තියලා මරලා දානවා. එකත් එක්ක වෛෂ්ණවී කොල්ලා එතනින් පැනලා දුවනවා. මිනිමරුව එයාගේ පස්සෙන් පනනවා. මේ අතරතුරේ තමයි පත්තරකාරයා ඇවිල්ලා ක්‍රිස්ගේ මිනිහ අඳුරගන්නේ. මෙලා සුදු පාට කාර් එකක් එතරම් තියෙනවා. කොහොම හරි මිනිමරුව පස්සෙන් එන හින්දා දුවගෙන ගිහපු වෛෂ්ණවී කොල්ලා අර කාර් එකේ වදිලා මැරෙනවා. මේ සිද්ධිය මිනිමරුව වගේම පත්තරකාරයා දකිනවා. පත්තරකාරයා එතනින් එහාට ගියාට පස්සේ මිනිමරුව එයාගේ කාර් එක අරගෙන කොල්ල තුන්දෙනා පස්සෙන් ගිහිල්ලා වෛෂ්ණවී කොල්ලගේ මිනිහ එයාගේ වාහනයට දාගෙන එතනින් පිට වෙනවා. ඒ වගේ මේ අතුරුදහන් වෙච්ච ශ්‍රුති මුළු කාලේ පුරාම අර මිනිමරුවගේ වාහනය ඇතුලේ හිර වෙලා තමයි ඉන්නේ. මේ පැහැදිලි කිරීමත් එක්ක හැම දෙයක්ම තේරුම් ගිය මිනිමරුවා මේ වගේ අපරාධයක් කරන්න හේතුව හරියටම තේරුම් ගන්න බැහැ නේද කියලා ගෞතම තේරුම් ගන්නවා. මෙන්න දීපක් කියනවා සමහර විට මනෝව්‍යාධික ඝාතකයෙක් වෙන්න පුළුවන් කියලා. මෙලදී පොලිස් මූලස්ථානයේ කියනවා
ක්‍රිෂ්ණ සාම් කියලා කෙනෙක් යට තමයි මේ වාහනය රෙජිස්ටර් කරලා තියෙන්නේ කියලා. ඒත් එක්කම පොලිසියට කෝල් එකක් එනවා. සුදු පාට කාර් එකකින් මොකක් හරි ලොකු පාර්සලයක් වගේ දෙයක් ළඟ තිබ්බ ගඟකට දැම්මා කියලා. මේකත් එක්ක දීපක් ගෞතම් එක්ක පුළුවන් තරම් ඉක්මනින් ඒ ගඟ පැත්තට යනවා. ඒත් එයාලට කිසිම දෙයක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ දෙන්නම ප්‍රධාන පාරට දාලා ටික දුරක් යද්දී යාලා දකිනවා. මෙච්චරලා හොයපාර සැකකටයුතු සුදු පාට වාහනය පාරේ තියනවා කියලා. පුළුවන් තරම් ඉක්මනින් ගෞතම් වාහනේ ඒක පස්සෙන් පන්නනවා. හැබැයි ඒ වාහනේ අල්ලන්න ලං වෙද්දිම ඒ පැත්තෙන් ආපු ලොරියක් වැදිලා දීපක් ගෞතම් හිටපු වාහනේ පෙරලෙනවා. ඒ අනතුරෙන් පස්සේ වෙච්ච තුවාල හින්දා දීපක්ගේ කකුල අයින් කරන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේදී ප්‍රෝත්ති වලට යනවා. ක්‍රිස් කියලා කොල්ලෙක්ව උද්‍යානයක් ළඟදී වෙඩි තියලා මරලා තිනවා වගේම එයාගේ ගෑනු ළමයා වෙච්ච ශ්‍රුතිව මේ වෙද්දී අතුරුදහන් වෙලා තිනවා. මේ හැම දෙයකටම සම්බන්ධ වෙලා තියෙන්නේ මනෝ කියලා නමක් තියෙන කොල්ලෙක්. එතකොට පොලිසිය තේරුම් අරන් තියෙන විදිහට ඒ කොල්ලා ශ්‍රුතිය පැහැරගෙන එයාගේ කොල්ල වෙච්ච ක්‍රිස්ට වෙඩි තියලා තිනවා. මේ වෙද්දී පොලිසිය ඒ මනෝ කියන කොල්ලව හොයනවා. ඒකත් එක්ක දීපට මතක් වෙනවා. එයා කකුල අයින් කරපු හින්දා බොරු කකුලක් දාගෙන අමාරුවේ නැවදුනේ මේකත් එක්ක කියලා. මේ නිසා දීපක්ට එයාට හම්බෙච්ච පාර්සලෙත් අරගෙන පොඩ්ඩක් ඉන්න කියලා ගේ ඇතුළට යනවා. මේ වෙලාවේ රාජන්ගෙන් දීපක්ට කෝල් එකක් එනවා. එයා කියනවා සර් මං ගොඩක් වෙලා තිස්සේ මගේ පුතාට සර්ව හම්බෙන්න යන්න කියලා තියෙන්නේ. එයා සර්ව හම්බෙන්න ඉන්න බෑ කියනවා කියලා. මේ වෙලාවේ දීපක් කලබලෙන් ෆෝන් එක සාක්කු දාගෙන බලනවා. මෙච්චර වෙලා එයා කතා කරගෙන හිටපු කොල්ලා කවුද කියලා. කවුරු වුණත් කොල්ලා එදායේ මිනිමරුම වෙච්ච දේ ගැන ගොඩක් දේවල් හොයාගෙන තිබ්බා. ඒ නිසා සමහර විට ඇත්තටම අර දාම ඝාතකයා වෙන්නත් පුළුවන්. දීපක් පුළුවන් තරම් ඉක්මනින් එයාගේ තුවක්කුවත් අරගෙන අර කොල්ල ගාවට යනවා. ගිය ගමන් දීපක් එයාගෙන් අහනවා ඇත්තටම ඔයා කවුද කියලා. මේ වෙලාවේ එයාගේ බෑග් එකෙන් තුවක්කුවත් ගත්ත ඒ කොල්ලා කියනවා මම තමයි ක්‍රිස්ගේ අයියා. ඔයා මේ ප්‍රශ්නේ මීට කලින් තමයි අහන්න තිබේ. මම දන්නවා. ඔයා මිනිමරුවක් දන්නවා කියලා. ඔයා එයාව දැකලා තිනවා. මට කරුණා කළා එයා ගැන විස්තර කියන්න කියලා. මේ වෙලාවේ දීපක් කියනවා මම ඔයාට ඇත්ත විස්තරය කියන්න. හැබැයි ඒකෙන් පස්සේ ඔයා කැමති නම් මට වෙඩි තියන්න. ඔයා මගේ ජීවිතේ බේරුවා කියලා. මම ඔයාට බැගෑපත් වෙන්නේ නැහැ කියලා. මම ඔයාව අල්ල ගන්නවා කියලා කියනවා. ඊට පස්සේ එදා වෙච්ච ඇක්සිඩන්ට් එකෙන් දවස් කිහිපයකට පස්සේ වෙච්ච සිදුවීම ගැන දීපක් කියනවා. මේ වෙලාවේ දීපක් හම්බෙන්න වෛෂ්ණවය ඇවිල්ලා ඉන්නවා. එතකොට රාජන් අහනවා ඔයා කොහොමද අපිට කියන්නේ නැතුව එකපාරම පැනලා ගියේ කියලා. එතකොට වෛෂ්ණවය කියනවා මම වැඩ කරපු තැනින් ඉක්මනට එන්න කියලා කෝල් එකක් ආවා. එහෙනම් මම ගියා කියලා. මම ඒකට ගියා. මම ඔයාලට කෝල් කරත් ඔයාලගේ ෆෝන් නම්බර් වැඩ කරේ නැහැ කියලා. මෙලා රාජන් කෑම අරන් ඉන්න කියලා එලිට යනවා. එතකොට වෛෂ්ණව කියනවා මම කිසිම වැරද්දක් කරලා නැහැ. එදා වෙච්ච සිද්ධිය මම ඔයාට සම්පූර්ණයෙන් කියන්නම් කියලා. ඒකත් එක්ක ඇත්තටම එදා රෑ මොකද්ද උනේ කියලා බලමු. වෛෂ්ණවි රෑ 11:18 විතර මා වැස්සේ ගෙදරට එනවා. එතකොට අර කැම්පස් ළමයි ටික එයාලගේ වීඩියෝ එකක් කරන ගමන් තමයි ඉන්නේ. වෛෂ්ණවි සුතිගේ ගෙදර ඉස්සරහට යනකොට ගේ දොර ගාව ඉන්නවා කොල්ලෝ දෙන්නේ. වෛෂ්ණවි එයාලගෙන් කවුද කියලා හොම එයාලව හඳුන්වන්නේ ක්‍රිෂා ප්‍රේම විදියට. ඒ දෙන්නම ශ්‍රුතිගේ කොලෙජ් එකේ යාළුවෝ කියලා තමයි කියන්නේ. වෛෂ්ණවි එයාලව ගේ ඇතුළට ගන්නවා. මේ වෙලාවේ ශ්‍රුතියාගේ කාමරේ තමයි ඉන්නේ. මේ වෙලාවේදී ක්‍රිෂ් අහනවා ශ්‍රුතිගේ උපන්දිනේට මොකුත් කරන්නේ නැද්ද කියලා. එතකොට වෛෂ්ණවි කියනවා ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නේ. එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් රජීව් දැන් එන ගමන් ඇත්ත කියලා. මෙලේ ශ්‍රුතියාගේ කාමරෙන් එළියට ආපු ගමන් දකිනවා ක්‍රිෂ් ඉඳගෙන ඉන්නවා. එතකොට එයා අහනවා මනෝ ඔයා කොහොමද මේ ගෙදර ඇතුළට ආවේ කියලා. මේ වෙලාවේදී වෛෂ්ණව කියනවා මෑගේ නම මනෝද මට කිව්වේ ක්‍රිස් කියලා. මේ වෙලාවේදී ක්‍රිස් සාක්කුවෙන් තුවක්කව කරගෙන ශ්‍රුතියට දික් කරලා කියනවා මගේ ඇත්ත නම තමයි ක්‍රිස්. ඔයා මට විරුද්ධව පැමිණිල්ලක් දැම්මා නේද කියලා. පොලිසිය ඉස්සරහා මේ වගේ දෙයක් වෙයි කියලා තමයි මම ඔයාට මනෝ කියලා බොරු නමක් කිව්වේ. ඔයා දන්නවා මම ඔයාට කොච්චර කැමතිද කියලා. මම සෑහෙන කාලයක් තිස්සේ ඔයාගේ පස්සෙන් ඉන්නේ. ඇත්තම කියනවනම් මට ඔයා එක්ක සෙක්ස් කරන්න විතරයි ඕනි. මම මුලින්ම ඔයාට ආදරේ කියලා ඒක ළඟා කරගන්න හැදුවා. ඒත් ඒක හරියන්නේ නැහැ. ක්‍රිස් දුවක්කු දික් කරනවා. මේ වෙලාවේ එළියේ ඉඳලා රජීව් දොරට තට්ටු කරනවා. ක්‍රිස් වෛෂ්ණවයට තුවක්කුව දික් කරලා කියනවා දොර අරින්න කියලා. දොරෙන් ඇතුළට ආපු ගමන් රජීව් ක්‍රිස්ට හොඳටම ගහනවා. මේකත් එක්ක රජීව්ටත් සිහිය නැති වෙනවා. ඊට පස්සේ ක්‍රිස් ශ්‍රුතිව අරගෙන කාමරේ එයාව රේප් කරනවා. මේ සම්පූර්ණ සිද්ධිය ප්‍රේමයාගේ ෆෝන් එකෙන් වීඩියෝ කරනවා. ඊට පස්සේ ක්‍රිස් වෛෂ්ණවයට කියනවා මේ සිද්ධිය ගැන කාටවත් කියන්න එපා. එහෙම වුණොත් මේ වීඩියෝ එක අපි එළියට දානවා කියලා. ඊට පස්සේ ශ්‍රුතිවත් ඇදගෙන ගෙදරින් එළියට එයාලා යනවා. ඊට පස්සේ ක්‍රිස් ප්‍රේම එක ශ්‍රුතිය බලෙන්ම වාහනයට දාගෙන එතනින් යනවා. ඊට පස්සේ පාර පැත්තක වාහනේ නවත්තගෙන සිගරට් එක අබිබි ක්‍රිස් කල්පනා කරනවා. මේ අතරතුරේ රජීව්ට සිහිනවා. එයා වාහනේ පස්සෙන් ඇවිදගෙන ඇවිල්ලා රජීව් එක්ක ගහ ගන්නවා. රජීව් මේ වෙලාවේ එයාගේ පිස්තෝලය අරගෙන ක්‍රිස්ට වෙඩි තියන්න හැදුවා. ක්‍රිස් කොහොම හරි තුවක්කුව අරගෙන ඔළුවට වෙඩි තියලා දානවා. මෙතන ගැටුමකුත් අන්තිමට ඇති වෙනවා. මේකත් එක්ක තමයි ක්‍රිස් පාර මැද්ද මැරෙන්නේ. මේ සිද්ධිය දැකලා බය වෙච්ච ප්‍රේම් පුළුවන් තරම් ඉක්මනින් එතනින් පැනලා දුවනවා. ක්‍රිස්ගේ මිනිහා එතන දාලා රජීව් ප්‍රේම්ගේ පස්සෙන් පන්නනවා. මේ වෙලාව තමයි පත්‍රකාරයා ඇවිල්ලා ක්‍රිස්ගේ මිනිහ දකින්නේ. රජීව් කොහොම හරි ප්‍රේම්ව අල්ලගෙන පාරක් දෙකක් ගැහුවත් ප්‍රේම් එතනින් පැනලා ගිහින්
පිටිපස්ස බලනකොට ෆේබියන් මනෝ මෙල්වින් කියන තුන්දෙනා ආපු වාහනයට යට වෙලා මැරෙනවා. ඈත ඉඳලා පත්තරකාරයා වගේම රජිව් ඒක දකිනවා. පත්තරකාරයා එතනින් පිටත් වුණාට පස්සේ රජිව් අර වාහනේ පස්සෙන් පන්නගෙන ඇවිල්ලා ෆේබියන්ගේ ගෙදරට එනවා. ඊට පස්සේ වාහනේ ඩිකි ඇරලා ප්‍රේම්ගේ මිනිහ ආපහු වාහනේට දාගෙන එතනින් පැන ගන්නවා. රජිව් ඊට පස්සේ වෛෂ්ණාවට කෝල්ලක් අරන් කියනවා. ඔයා තව ටිකකින් එහා ගෙදර යනට කතා කරලා කියන්න. ෘති අතුරුදහන් වෙලා කියලා. පොලිසියට පැමිණිල්ලක් දාලා අද රෑ 10 වෙද්දී ගුවන් තොටුපළ ගාවට එන්න කියලා. රජිව් ඊට පස්සේ සිහි නැතුව හිටපු ෘතිව ඇහැරගෙන එයාව සනසනවා. ආයේ කවුරුත් මේක ගැන දැනගන්නේ නැහැ කියලා. මේලේ වෛෂ්ණාවේ දීපක්ට කියනවා. ඔයා මගේ කතාව පිළිගන්නේ නැති වෙයි කියලා. මම ප්‍රේම්ගේ ෆෝන් එකක් ගෙනාවා කියලා. ඇත්තට මේ ෆෝන් එකේ තියෙනවා ෘතිව ක්‍රිස් රේප් කරපු වීඩියෝ එක. මේ සම්පූර්ණ කතාව දීපක් අර කොල්ලට කිව්වට පස්සේ එයා අර කොල්ලගෙන් අහනවා. මෙච්ච සම්පූර්ණ කතාව දැන් ඔයා දන්නවා. ඇත්තටම ඔයා කවුද කියලා. මොකද මට හොඳටම මතකයි ක්‍රිස්ගේ තාත්තා එයාගේ පුතා නැති වුණා කියන එක දැනගත්තට පස්සේ අඬන ගියේ මට ඉන්න එකම පුතා නැති වුණා කියලා. එයාට සහෝදරයෙක් හිටියේ නෑ. තමුසි ඇත්තටම කවුද කියලා. ඇත්තටම එදා දීපක් සහ ගෞතම ඇක්සිඩන්ට් වුණාට පස්සේ දීපක්ගේ කකුල අයින් කරන වුණා වගේම ගෞතම් පිලිසුම් තුවාල සහිතව සිහි නැතුණා කියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. අනතුරෙන් පස්සේ ගෞතම් කෝමා තත්ත්වයක අවුරුදු 5ක් ඉඳලා තිනවා. කෝමා තත්ත්වෙන් ඇහැරුණාට පස්සේ ගෞතම් දොස්තරට කතා කරලා තිනවා. එදා අනතුරෙන් පස්සේ ඔයාගේ මූණ සම්පූර්ණයෙන්ම විකෘති වෙලා තිබ්බේ. අපි පුළුවන් තරම් උත්සාහ කරා ඔයාගේ මූණ හදන්න. හැබැයි දැන් තියෙන්නේ ඔයාට අනතුරට කලින් තිබ්බ මූණට වඩා වෙනස් මූණක් කියලා. ඒ වගේම අවුරුදු 5ක් තිස්සේ ඔයා කතා නොකර ඉඳලා දැන් කතා කරන්න ගත්තට පස්සේ ඔයා කටහඬත් කලින්ට වඩා වෙනස් වෙලා තියෙන්න පුළුවන් කියලා දොස්තරලා කියනවා. මේක නිසා දොස්තර ගෞතම්ට කියනවා දැන් ඔයා ඇත්තටම අලුත් පුද්ගලෙක් කියලා. ඇත්තටම මේ ඇවිල්ලා ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි. මෙච්චර කාලයක් දීපක් එක්ක එකට වැඩ කරපු ගෞතම් කියන කෙනාමයි. මෙලයි ගෞතම් කියනවා මට අවුරුදු 24ක් තිස්සේ පොලිස් පරීක්ෂකයෙක් වෙන්න හිණ දැක්කා. ඒ හැම දෙයක්ම දැන් නැතිලා ගිහින්. මගේ ජීවිතේ බෙරගත්ත දොස්තරලා ගැනත් මට තියෙන කේන්තියක් විතරයි. අවුරුදු 5කට පස්සේ සිහිය ආවට පස්සේ මිනිමරුව තාම නිදැල්ල කියලා පොලිස් වාර්තාවල තියෙන්නේ. මට ඒක දැනගත්තම ඉවස ගන්න බැරි වුණා. මම ආයෙත් පරීක්ෂණ කටයුතු පටන් ගත්තා කියලා කියනවා. මෙලයි දීපක් ගෞතම්ට කියනවා මට ගොඩක් සතුටුයි. ඔයා ආයෙමත් හම්බෙච්ච එක ගැන. ඇත්තටම ඔයා අලුත් කෙනෙක් වගේ. ඒත් ගෞතම් ඔයාට මට මේ විදිහට තුවක්වත් දික් නොකර කෙලින්ම විස්තර හැවුණා. මම ඔයාට හැම දෙයක්ම කියනවනේ කියලා. මෙලයි ගෞතම් කියනවා. මේ වෙලාවේ ගෞතම් කියනවා එහෙම කතා කරන හිතාගෙන මම ඔයා හම්බෙන්න දවසක් ආවා. එතකොට මම දැක්කා. අර සුදු පාට වාහනේ පැදෝ මිනිමරෝ ඔයාව බදා ගන්නවා. ඔයාගෙන් මේ විදිහට නෙමෙයි මම මේ ප්‍රශ්න ගැන අහන්න ආවේ. ඔයා දැනම අපරාධකාරයෙක්ට පැනලා යන්න දීපු කෙනෙක්. ඔයා සුද්ධවන්තයෙකුත් නෙමෙයි. කරුණාකරලා ඇත්ත විස්තරය කියන්න කියලා. ගෞතම් මෙච්චරලා පිස්තෝලයක් දීපක්ට දික් කරනම හිටපින්දා. දීපක්ගේ ගෙදර වැඩ කරපු වැඩකාරයෝ ටික පොලිසියට කියලා. මේ වෙද්දී ගෞතම පොලිසියෙන් සම්පූර්ණයෙන්ම වට කරලා තින්නේ. මේ වෙලාවේ දීපක් ගෞතම්ට කියනවා අඩුම තරමේ මට දැන් සතුටින් මැරෙන්න පුළුවන්. රාජු කියන්නේ මගේ පුතා කියලා. ඒක කියන එකත් එක්කම දීපක්ට වෙඩි තියනවා. මේකත් එක්ක වටේ හිටපු පොලිසිය ගෞතම්ටත් වෙඩි තියනවා. එතනින් හෙළිවෙන්නේ ගිය ප්‍රහස අභිරහසක් විදිහටම වැළෙනවා. එදා වෙච්ච සිද්ධියෙන් පස්සේ රාජීව් දිගටම යාගේ තාත්තට කෝල් කරන්න හැදුවත් දීපක්ගේ ෆෝන් එක වැඩ කරපුවා දෙහින්දා රාජීව්ට ඒක කරගන්න බැරි වෙනවා. සිද්ධිය වෙච්ච දවසේ රෑ දීපක් ගෙදරට එනකොට එයාගේ ඉස්සරහ ගෙදර කෙනා කිව්වනේ කෙනෙක් හිටියා කියලා. ඒ ආව හම්බෙන්න. ඒ ඇවිල්ලා ඇත්තටම ඉඳලා තියෙන්නේ රාජීව්. ඒ දීපක් එන්න පරක් වෙච්ච හින්දා රාජීව් එයාගේ වාහනෙන් ගිහිල්ලා තිනවා. කොහොමද රාජීව් වාහනේ පිටිපස්සේ මිනිහ ළඟ තිබ්බ ගඟකට දාලා එතනින් පැනලා යනකොට දීපක් ගෞතම් එක රාජීව් පස්සෙන් පනලා තිනවා. මේ වෙලාවේ දීපක් දැකලා තිනවා හොඳටම මිනිමරෝ වෙන කවුරුත් නෙමේ රාජීව් කියලා. ඒත් රාජීව්ව අහුවෙන්න කලින් දීපක් ගිහපු වාහනේ ඉස්සරහා තිබ්බ ලොරියක වැදලා නවතිනවා. කතාවේ අන්තිමට දීපක් කියනවා ගෞතම්ගේ කෝණයෙන් බැලුවොත් එහෙම ඇත්තටම මේ කතාවේ දුෂ්ටයා මම තමයි. ඒත් එදා ක්‍රිස් ශ්‍රුති පස්සෙන් ආව නැත්තම් ක්‍රිස් ඒ විදිහට ශ්‍රුතිට අතවර කරේ නැත්තම් එදා වගේ ගැටලුවක් ඇති වෙලා ක්‍රිස් මැරුණ නැත්තම් ඇත්තටම මේ කතාව මීට වඩා වෙනස් වෙන්න පුළුවන් කියලා. පලංචි. එහෙම නැත්තම් ස්කැපෝල්ඩින් පාවිච්චි කරන්න නැතුව බිලියන් එකක් පේන් කරමුද? එහෙනම් මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්නකෝ. ඉතින් මේ විදිහට පලංචි නැතුව 100% ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඕනම උසක බිල්ඩින් එකක් පේන් කරගන්න අපිට අමතන්න DNS Paint 077 446 0 435 ඉඳුනිල් සමරකෝ.